අද කාලේ ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ විවාහ ජීවිතය ප්‍රමාද වීම. ගොඩක් දෙමව්පියෝ කනස්සල්ලෙන් ඉන්නවා ඒ විවාහය ප්‍රමාද වීම ගැන. ඉතින් මේක කේන්ද්‍රයකින් විමසපුවාම යම් විවාහ ප්‍රමාද වන කෙනෙකුගේ කේන්ද්‍රයේ රවි කුජ සිකුරු කියන ග්‍රහයන් දුෂ්ට ස්ථානයකට හෝ ඒ ග්‍රහයන්ගේ නීච බවක් ඇති වෙලා ග්‍රහය දුර්වල වෙලා තිබෙනවා නම් ඒ අයගේ ගොඩාක් වෙලාවට විවාහවලට ප්‍රශ්න එනවා විවාහ ප්‍රමාද වෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් අයට හත්වැන්නාධිපති අපි විවාහයට විවාහක ස්ථානය කියලා අපි හත්වැන්න තමයි නම් කරන්නේ. එම හත්වැන්නේ ඉන්න හත්වැන්නාධිපති හයවැන්නේ කියන්නේ හත්වැන්නෙන් 12 වෙන්න. අන්න ඒ වගේ තැනක ඉන්නවා නම් ගොඩක් අයගේ විවාහය නොකරන පැත්තට තමයි වෙන්නේ. හැබැයි මේ මොනවා වුණත් කෙනෙකුගේ විවාහ ජීවිතයට ප්‍රමාද වීම විවාහය කෙනෙකුගේ ප්‍රමාද වීම ඒක සමහර අයගේ ආරක්ෂාවටත් කරුණු හේතු වෙනවා. ඒ විවාහයේ ප්‍රමාද වීම සමහර අයට හොඳ පැත්තටත් අපිට ගන්න පුළුවන්. එම නිසා මේ විවාහ ජීවිතයේ තිබෙන ප්‍රශ්න ගැටලු ඒ විවාහය ප්‍රමාද වෙන්නේ මොකද කියලා තමන් දන්න හොඳ ජ්‍යොතිෂවේදියෙකුට කතා කරලා බලලා ඉවරලා ඒකට පිළියම් තියෙනවා. ඒ පිළියම් කරපුවාම ගොඩක් අයගේ ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. මොකද මේ කර්මානුරූපව බැලුවොත් පෙර ආත්මීය තියෙන අකුසල කර්ම හෝ කුසල කර්මවල හේතු ඇති නොවීම හේතුවෙන් මේ විවාහ ප්‍රමාද සිදු වෙනවා ගොඩක් අයට.